හොඳයි. අපි එදා මරණාසති භාවනාව තමා අපේ ශරීරයට ජීවිතයට වඩම කරේ. ඒ කියන්නේ අපි මෙනෙහි කරේ. ඉතින් අද අපි බලමු බුද්ධානුස්සති භාවනාව වැඩිම කොයි ආකාරයකටද බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ කියලා. අපි දන්න අයුරකින් බුද්ධානුස්සති භාවනාව නිවැරදිව අපේ ජීවිතයට ඉතා වටිනාම භාවනාවක් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නේ පිහිට අපට සදාකල්ම අපේ ජීවිතවලට පවතිනවා. අපට යන තැනට ඉතුරු වෙන්නේ මෙවැනි දේවල් පමණයි. එහෙනම් අද අපි සූදානම් වෙමු පහසු ඉරියල්ලකින් පහසු ඉරියල් වලින් වාඩි වෙලා බුද්ධානුස්සති භාවනාව වැඩිමට පිටින් සද්ද එන්න පුළුවන්, පිටින් නොයෙක් කරදර බාධක එන්න පුළුවන්. අපි එයට හිත යොමු නොකර අපි ඒවට සවන් නොදී අපේ අරමුණ බුද්ධානුස්සති භාවනාව මෙනෙහි කිරීම මිස. එහෙනම් අපි බුද්ධානුස්සති භාවනාව මේ මොහොතේ අපේ ජීවිතවලට වැදගත් වේවි. එහෙනම් හොඳයි. පංචශීලය අපි පළමුව පංචශීලයේ පිහිටව ගමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි. සාදු සාදු සාදු. මහා කාර්මික වූ ශාන්තිනායකයන් වහන්සේ ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි. අන් අයක් නොවම දැන කෙලෙස් වසඟයන්ට හසු වූ මාගේ ජීවිතය පූජා කරමි. හිස් වචන දොඩ වෙමින් අයාලේ ගිය මාගේ සිතුවිලි මේ මොහොත පටන් හරි මගටගෙන එම්මෙමි. බුද්ධං ජීවිතං පරියන්තං සරණං ගච්ඡාමි. මාගේ දිවි දෙවෙනි කොට බුදුරජාණන් වහන්සේ සරණ යමි. සිතනා මොහොතකින් සියලු දුක් නිවී යන බව වහන්සේ සරණ යමි. ඔබේ රුව දුටු පමණින් සාන්ති සුවයෙන් සිත පිරියයි. සිතනා සැලකිල්ලකින් සිතට සහනයක් ගෙනෙන්නේ. ජීවිතය දෙවෙනි කොට ඔබ වහන්සේ සරණ යමි. හිස් වචන දොඩමින් නිරුදේ ගැන සිතමින් ගෙවුණු කාලය නිමා කරමි. නොදැන මා කළ සියලු වරදට සමාවන සේක්වා.
සමාවනසේක්වා සමාවනසේක්වා පාදෝවිල්ලක් සේන් සිරිපා සිඹමි බැතියෙන් සියලු සත්ත්වයන්ගේ සැපත සැනසුම සඳහා තම ජීවිතය පූජා කළ බව සත්‍යයි. එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා පූජා වේවා. මුළු ලෝකෙට වැඩ පිණිස අනේක හිරිහැර විඳී බව සත්තයි. මාගේ සිරිපාද ඒ මගට යොමු වේවා. ජීවිතයම පුදා තම සෙනග රැකගත් බව සත්තයි. මාගේ ජීවිතයද වී මගට යොමු වේවා. මගේ සිරස මහා කාර්මිකයන් වහන්සේට සුවයහනක් වේවා සුවයහනක් වේවා සුවයහනක් වේවා. මාගේ හදවත මාගේ හදවන බුදු කුටිය වේවා. දිය පොදක් නැති සසරට දිය පොදක් නැති කතරට අමාවැස්සක් වේවා. අන්ධකාරයට ආලෝකයක් වේවා. රුකුලක් නැති නැවකට රුකුලක් වේවා. තරණය කරන්නට පාලමක් වේවා. ශාන්තිනායකයන් වහන්ස මගේ ජීවිතය බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි. බුදු සිරිපා මුල පා නිසලායෙන් පුන්සඳක් ලෙසින් අප වෙත ගලා එන්නේ ඔබ වහන්සේගේ හදවතින් ගලා ගිය සිසිලයි උදෑසන රන් හිරු සෙයින් ගලාගෙන එන්නේ අවබෝධයේ රැස් කිරණයි. මහා බුදු අනුහසින් මා වෙලා ගනිත්වා. මාගේ ජීවිතය මේ මොහොත පටන්
සිරිපා මුල වැතිර පූජා කරමි පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා සාදු සාදු සාදු